ජීවාණු හරිත පරිසරයක පාලනය කරන ලද තත්ත්ව යටතේ කෘත්‍රිම මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් සජීවී ශාක කොටසකින් මව් ශාකයේ ලක්ෂණවලට සමාන දුහිතෘ පැළ නිෂ්පාදනය කිරීම ශුද්‍ර ප්‍රචාරණය ලෙස හඳුන්වයි. ශුද්‍ර ප්‍රචාරණයේදී පටක රෝපණය බහුල වශයෙන් භාවිත කරයි. 1902 වර්ෂයේදී ජර්මන් ජාතික ශාක කායික විද්‍යාඥයෙකු වන හාබලෑන්ඩ් විසින් පටක රෝපණය හඳුන්වා දී ඇත. පටක රෝපණ තාක්ෂණය, ශාක ප්‍රචාරණය, ශාක රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, ශාක වැඩි දියුණු කිරීම, ශාක සංරක්ෂණය කිරීම යන අංශ සඳහා වර්තමානයේ භාවිත කරයි. පටක රෝපණය සඳහා පළමුව නිරෝගී මව් ශාකයක් තෝරාගත යුතුය. දෙවනුව මව් ශාකයෙන් පටක රෝපණ ක්‍රියාවලියට අවශ්‍ය පරෝහ කොටස් වෙන් කරගත යුතුය. තුන්වනුව වෙන් කරගත් පටක කොටස විස බීජ නාශක දියර මගින් පිරිසිදු කර ජීවාණුහරණය කරගත යුතු වෙයි. ජීවාණුහරණය කරගත් පටක කොටස පෝෂණ මාධ්‍යයක තැන්පත් කළ යුත්තේ ජීවාණුහරිත පරිසරයකදීය. ඒ සඳහා තල ප්‍රවාහ කැබිනෙට්ටුව භාවිතා කරයි. ඉන්පසුව පෝෂණ මාධ්‍යයේ වැඩෙන පටක කොටස අවශ්‍ය ප්‍රමාණයට ගුණනය වෙයි. ගුණනය කරගත් පටක මුල් ඇද්දවීම සඳහා වූ රෝපණ මාධ්‍යයට මාරු කළ යුතුය. යොදාගත් පැළ බඳුන්ගත කිරීම හා බඳුන් මාධ්‍ය පිළිබඳ සඳහන් කළ යුතුය. අවසානයේ වර්ධනය වූ පැළ ශේෂ්ත්‍රයක සංස්ථාපනය කිරීම හෝ වෙළඳ පොළට යැවීම සිදු කරයි. පටක රෝපණ විද්‍යාගාරය. පටක රෝපණ විද්‍යාගාරයක් තුල පටක රෝපණයට අවශ්‍ය පිරිසිදු කිරීමේ කාමරය, මාධ්‍ය පිළියෙල කිරීමේ කාමරය, පටක කොටස් රෝපණ මාධ්‍යයට ඇතුල් කරන කාමරය හා රෝපණාගාරය යන ප්‍රධාන අංග 4කින් යුක්ත වේ. මෙම එක් එක් කොටසේ කාර්යයන් වෙන වෙනම අධ්‍යයනය කරන්න. ශාක විශේෂයක විභාජක පටකය වෙන් කරගෙන ජීවාණුහරණය කිරීමෙන් පසු අදාළ රෝපණ මාධ්‍යය තැන්පත් කර සති කිහිපයකට පසු කුඩා ශාකයක් ඇතිවේ. ප්‍රාක් ප්ලාස්මයක් යනු සෛල බිත්තියක් රහිත සෛලයකි. එන්සයිම භාවිතයෙන් සෛල බිත්තිය ඉවත් කළ පසු ඉතිරිවන ප්‍රාක් ප්ලාස්මයට තවත් එවැනි ප්‍රාක් ප්ලාස්මයක් සමග එක්වීමේ හැකියාව ඇත. මෙම ක්‍රමය මගින් සාමාන්‍යයෙන් අභිජනනය සිදු නොවන භෝග අතර වුවද දෙමුහුම් කිරීමේ හැකියාව ලැබේ. මෙය දුරස්ත දෙමුහුම්කරණය නම් වේ. මෙහිදී ශාක සෛල බිත්තිය ජීර්ණය කිරීමට සෙලියුලෝස්, පෙක්ටිනේස් ආදී එන්සයිම භාවිතා කරයි. පසුව ප්‍රාක් ප්ලාස්ම මැනිටෝල් හෝ සෝබිටෝල් අඩංගු ලවණමය ද්‍රව මාධ්‍යයකට මුදා හරියි. මෙසේ ලබා ගන්නා ප්‍රාක් ප්ලාස්ම සෛල ප්ලාස්මීය ආශ්‍රිත පීඩනයට සමාන වූ ලවණ ද්‍රාවණයක් උපයෝගී කර ගනිමින් අනවශ්‍ය වූ එන්සයිම සෝදා ඉවත් කර පෝෂ්‍ය මාධ්‍යයක රෝපණය කළ හැකි වේ. මෙම ප්‍රාක් ප්ලාස්ම රෝපිතයන් දෛනික කලල ජනනය, දෛහික දෙමුහුම්කරණය, විකෘති ඇති කිරීමට ජාන ඉංජිනේරු විද්‍යාවේදී බහුලව ප්‍රයෝජනවත් වේ. බීජවලින් බෝ කරගත නොහැකි භෝග ප්‍රචාරණයට සුදුසු ක්‍රමයකි. කෘත්‍රිම පෝෂක මාධ්‍යයේ වගා කරන ලද
තනි අංකුරයකින් පැල විශාල ප්‍රමාණයක් ලබාගත හැකි වෙයි. උදාහරණ වශයෙන් ඖෂධ පැල ඇති මල් හා වෙනත් උද්‍යාන භෝග වර්ග සඳහා භාවිතා වන ක්‍රමයකි. සුප්තතාවයේ දක්වන බීජවලට හා කලලයට අහිතකර ද්‍රව්‍ය ශ්‍රාවය කර කලල වර්ධනය නිෂේධනය කරන බීජවලින් ශාක ලබා ගැනීමට උපකාරී වන ක්‍රමයකි. මෙහිදී බීජයකින් කලලයක් වෙන් කරගෙන රෝපණ මාධ්‍යයක වගා කරයි. නව ලක්ෂණ සහිත ශාක අභිජනනයේදී වැදගත් ක්‍රමයකි. පරාගදානයේ ද්විගුණ නමුත් පරාග ඒක ගුණ වේ. අඩු පරම්පරා ගණනකින් සමයෝගී ශාක ලබා ගැනීමට පරාග රෝපණය සිදු කරනු ලැබේ. මෙම ක්‍රමය මගින් ලබා ගන්නා ඒක ගුණ ශාකවලට කොල්චිසින් වැනි රසායනික ද්‍රව්‍ය යොදා ද්විගුණ තත්ත්වයට පත් කළ හැකිය. කිනක පටකයක් යනු අක්‍රමවත් ලෙස සැකසුණු සෛල සමූහයකි. ඕනෑම සජීවී ශාක පටකයක් විශේෂිත හෝමෝන සහිත මාධ්‍යයක රෝපණය කිරීමෙන් සාදාගත හැකි වෙයි. භෝග විශේෂය අනුව භාවිතා කළ යුතු හෝමෝන වර්ගය හා සාන්ද්‍රණය වෙනස් වෙයි. මෙම ක්‍රමයෙන් ලබා ගන්නා පැළවල ප්‍රයෝජනවත් ප්‍රවේණික වෙනස්කම් තිබිය හැකිය. ශාක වැඩි දියුණු කිරීමට උපයෝගී වන මෙම ප්‍රවේණික වෙනස්කම් දෛනික ක්ලෝන විභේදනය යනුවෙන් හඳුන්වයි. මෙහිදී බහුගුණ සෛල මගින් ත්‍රිගුණ, චතුර්ගුණ ආදී බහුගුණ ශාක ලබාගත හැකිය. එක් මූලික පටකයකින් නිරෝගී ඒකාකාර පැළ විශාල සංඛ්‍යාවක් ඉක්මනින් ලබා ගැනීමට ඇති හැකියාව විභාජක පටක රෝපණයෙන් ලබාගත් පටක රෝපිතයන්ගෙන් නොකඩවා නිරෝගී පැළ ලබාගත හැකිවීම, උදාහරණ ලෙස වෛරස් රෝගකාරකයන්ගෙන් තොර පැළ නිපදවා ගැනීමේ හැකියාව, වසර පුරාම පැළ නිෂ්පාදනය කළ හැකිවීම, පරීක්ෂණාගාර තුල පැළ නිපදවන බැවින් දේශගුණික හෝ අහිතකර පරිසර තත්ත්වයන්ගෙන් බාධා නොපැමිණේ. අවම ඉඩ ප්‍රමාණයක වැඩි පැළ සංඛ්‍යාවක් ලබාගත හැකිවීම, ගබඩා කිරීම හා ප්‍රවාහනය පහසු වීම, නඩත්තු කළ යුතු මව් ශාක ප්‍රමාණය සීමිත වීම, ඕනෑම ශාකයක් ප්‍රචාරණය කිරීමට යොදාගත හැකි තාක්ෂණයක් වීම, ශාක වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාමට හැකිවීම, වටිනා ජාන ප්ලාස්ම සංරක්ෂණය සඳහා යොදාගත හැකිවීම, අන්තර්ජාතික වශයෙන් ගුණාත්මක පැළ ඇති ප්‍රචාරක ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමට හැකිවීම, රසායනාගාර උපකරණ හා රසායනික ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා මූලික ප්‍රාග්ධනය අධික ක්‍රමයක් වීම. ශිල්පීය නිපුණත්වයක් ඇති ශ්‍රමිකයන්ගෙන් සැදුම්ලත් සේවක මණ්ඩලයක් අවශ්‍ය වීම. ක්ෂුද්‍රජීවී ආසාදන නිසා පැළ නිෂ්පාදනයට හානි සිදුවීමේ ප්‍රවණතාව වැඩි නිසා රසායනාගාරයේ අවට මනා සනීපාරක්ෂක තත්ත්වයක් පවත්වා ගත යුතු වීම. පටක රෝපණයෙන් ලබා ගන්නා පැළ ඉතා කුඩා බැවින් මුල් අවස්ථාවලදී ඒවා පරිහරණය අපහසු වීම.
මන අවබෝධයකින් යුතුව පටක රෝපණ ක්‍රමය තෝරාගත යුතුය. නැතහොත් සමහර අවස්ථාවල නිපදවන පැල ජානමය වශයෙන් අස්ථායී වීමට එනම් විකෘති හට ගැනීමට ඉඩ ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය අධික වියදම් සහිත වීම